is on third position. Another good production from Sri Lanka Army Isuram Maduranga, who has proven himself in the hill climb. But today, the supermodern, we could see the two competitors battling neck to neck. It is none other than from the same team, Suren Kure and Chaminda De Silva. සුරෙන් කුරේට එරෙහිව චමින්ද ඩී සිල්වාගේ තාමත්ම හොඳ අභියෝගයක්. ටෝනි තුන්වන තරඟ වටේ වන විට සුරෙන් කුරේ දිගු පරතරයක් තබාගෙන සිටි අඩුම තරමින් මීටර 100කට ආසන්න දුර ප්‍රමාණයක්. නමුත් ක්‍රමක්‍රමයෙන් චමින්ද ඩී සිල්වා සුරෙන් කුරේට අභියෝග නිර්මාණය කරනවා. තත්ත්වය උණුසුම් කරනවා. නළල රැලි ගන්නවා. එහි තරම දැන් දෙදෙනා ඉන්නේ ඇසිපිය හෙළන ප්‍රමාදයකින් ස්ථාන හෝමාරු විය හැකි තරම් ආසන්න පරතරයක. තවත් එක් තරඟ වටයක් ඉතිරි. විශේෂයෙන්ම නෑමි සහිත කලාපයේදී චමින්ද ඩී සිල්වා නිවැරදිව හොඳම තීව්‍රම තීරණාත්මකම කෝණයට එළඹෙන්නට ගන්නා වූ උත්සාහය සෑම වින්ම ප්‍රශංසනීයයි. ඒ අතරතුරේ ඒ තරම් විචිත්‍ර දාමනයක නිරත වන චමින්දට එරෙහිව ඔහුට ඉදිරියට එන්නට ඉඩකඩ ලබා නොදී සුරෙන් කුරේ ප්‍රකට කරන මේ ක්‍රීඩාශීලීත්වය, මේ සටන්කාමීත්වය සැබවින්ම අගය කළ යුතුයි. විශිෂ්ට තරගයක්, ආසන්න තරගයක්, තිවුණු තරගයක්. මෙය චමත්කාර ජනක සටනක්. ගුස්නෙක් කලාපයේදී චමින්ද සිල්වාට හැකියාව ලැබෙවිද සුරෙන් කුරේට අභියෝගය එල්ල කරන්නට? නෑ, සුරෙන් කුරේගෙන් තවදුරටත් ඉඩ ඔහු තමන්ගේ ස්ථානය තවදුරටත් සුරක්ෂිත කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් නැවත වතාවක් පරතරය දියුණු වන ආකාරය What a battle, what a race. The last few meters of this most iconic race, the Supermonad up to 750cc. Suren Kure, Chaminda De Silva. We are into the last few meters, exiting the gooseneck and entering the main straight. Can Suren Kure hold on to this? Chaminda, can you do it? We saw Taridu Lokuke doing a photo finish, but this time there was no photo finish required. Suren Kure proving himself the champ in this Supermonad once again at Katakurunda, followed by Chaminda De Silva in the same group of Helibis racing team, Suren and Chaminda. But still we are waiting for the third or the second runner-up in this event.